අධිකව හිතනවා. ඒ කියන්නේ තමන්ගේම හිත ඇතුළෙම හිර වෙන එක නේද? ඉතින් අද අපි බලමු මේ හිතේ හිරගදරින් කොහොමද අපි නිදහස් වෙන්නේ කියලා. රෑ 2:30යි. මුළු ලෝකයක්ම නිහඬ නින්දක. ඒත් සමහර හිත තාමත් ඇහැරිලා. සමහර විට ඔබත් මේ අත්දැකීම විඳිනවා ඇති. එකම දෙයක්, එකම ප්‍රශ්නයක්. හිත ඇතුළෙම ආයෙමත් ප්ලේ වෙනවා. හරියට කැඩුණු රෙකෝඩ් එකක් වගේ. නින්දක් නැහැ, සහනයක් නැහැ. අන්තිමට හිතෙනවා තමන්ගේම හිත තමන්ටම විරුද්ධව වැඩ කරනවා කියලා. ඉතින් ඇත්තටම මොකද්ද මේ වෙන්නේ? මේ නිහඬ සටන පිටිපස්සේ තියෙන කතාව මොකද්ද? අපි එන්න අපේ මනස ඇතුලේ සිද්ධ වෙන මේ ගැඹුරු ක්‍රියාවලිය ටිකක් තේරුම් ගන්න බලමු. මනෝවිද්‍යාවේදී මේකට කියනවා රියුමිනේෂන් කියලා. මේකේ තේරුම හරියට හරකෙක් කාලා ඉවර වෙලා ඒ කෑම ආයමත් උගුරට අරන් වමාරා කරනවා වගේ අපේ හිතත් එකම නරක හිතුවිල්ලක් ආයමත් වමාරා කරනවා. කිසිම විසඳුමක් නැහැ. කිසිම අවසානයක් නැහැ. ඒක නිකන් හිත ඇතුලේ කැරකෙන ලූප් එකක් විතරයි. හොඳයි. ඉතින් ඇයි මේ සිතුවිලි චක්‍රය පටන් ගන්නෙ? මේකට බලපාන පොදු හේතු කීපයක්ම තියෙනවා. සමහර විට ඒ අතීතයේ වුණු වැරද්ද ගැන ආයෙමත් හිතලා පසුතැවෙ වෙන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතය ගැන තියෙන අවිනිශ්චිතකම, අනිත් අය අපිව විනිශ්චය කරයි කියන බය, අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් පාලනය කරන දඟලන කොටත් මේ ලූප් එක පටන් ගන්නවා. මෙතනදී අපි හැමෝම තේරුම් ගන්න ඕනම දෙයක් තියෙනවා. මේක ඔබේ වැරද්දක් නෙවෙයි, මේක ඇත්තටම අපේ මනස සර්වයිවල් මෝඩ් එකට යන එකක්. ඒ කියන්නේ අපේ මොලේ හිතනවා කොහේ හරි අනුතුරක් තියෙනවා කියලා. ඉතින් ඒ අනුතුරෙන් අපිව ආරක්ෂා කරන්න තමයි මේ විදිහට එක දිගට හිතන්න පටන් ගන්නෙ. ඒක ස්වභාවික ආරක්ෂක යාන්ත්‍රණයක්. හැබැයි සමහර වෙලාවට ඒක වැරදි පාරක යනවා. හරි. එහෙනම් අපි මේ தත්ත්වය තේරුම් ගත්තා. දැන් කොහොමද මේකෙන් ගොඩ එන්නේ? අපි බලමු මනස සංසුන් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මනෝවිද්‍යාවෙන් මෙන හරිම ප්‍රායෝගික ක්‍රම ටිකක් ගැන. පළවෙනි ක්‍රමය තමයි 5-5-5 රීතිය. බලන්න, අපේ හිතේ තියෙන පුරුද්දක් තමයි පොඩි ප්‍රශ්නයක් වුණත් ලොකු කන්දක් වගේ කරගෙන හිතන එක. මේ රීතියෙන් ඒ කන්ද පොඩි කරනවා. ඔයාව දැන් පීඩාවට පත් කරන දේ ගැන හිතන්න. ඊට පස්සේ ඔයාගෙන්ම අහන්න, දවස් 5කින් මේක මට වැදගත් වේග. මාස 5කින්, අවුරුදු 5කින්. ගොඩක් වෙලාවට ඔයාටම තේරෙයි කාලයත් එක්ක මේ ප්‍රශ්නේ කොච්චර පොඩි එකක්ද කියලා. දෙවැනි ක්‍රමය සිතුවිලි ලේබල් කරන එක. මේකෙන් අපි කරන්නේ හිතුවිල්ල සහ අපිව අතර පොඩි දුරක් හදන එක. හිතන්න, ඔයාගේ හිතට එනවා මම නම් අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා කියලා හිතුවිල්ලක්. ඒකත් එක්ක පොරබදනවා වෙනුවට ඒක දිහා බලලා ඒකට නමක් දෙන්න. මේක බය නිසා ආපු හිතුවිල්ලක් කියලා. එතකොට ඔයා ඒ හිතුවිල්ල වෙන්නේ නැහැ, ඔයා ඒක දිහා බලන් ඉන්න කෙනා වෙනවා. වැදගත්ම දේ තමයි හිතට එන හැම හිතුවිල්ලක්ම ඇත්තක් නෙවෙයි. තුන්වෙනි එක තමයි worry time. එමත් නැත්නම් කනස්සලු වෙන්න වෙලාවක් වෙන් කරන එක. මේක ටිකක් අමුතුයි වගේ ඇහුනට හරිම පළදායි. දවස පුරාම ඔළුව කන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට දවසෙන් නිශ්චිත වෙලාවක් වෙන් කරන්න. උදාහරණයකට, හරි මම මේ ප්‍රශ්න ගැන හිතන්නේ හවස 5ට විනාඩි 15ක් විතරයි කියලා හිතාගන්න. එතකොට දවසේ අනික් වෙලාවක හිතුවිල්ල ආවොත් ඔයාට පුරවන එක අර වෙලාවට කල් දාන්න. මේකෙන් ඔයාගේ හිතට ඩිසිප්ලින් එකක් එනවා, පාලනයක් එනවා. හතරවෙනි ක්‍රමය 4-4-4 හුස්ම ගැනීමේ ක්‍රමය. බලන්න, අපේ හිතයි ඇඟයි කියන්නේ එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හිත කලබල වෙනකොට ඇඟත් කලබල වෙනවා. ඉතින් හිත සංසුන් කරන්න හොඳම විදියක් තමයි ඇඟ සංසුන් කරන එක. ඒකට තමයි මේ හුස්ම ගැනීමේ ව්‍යායාමය. හරිම සරලයි. තත්පර 4ක් ගැඹුරට හුස්ම ගන්න. ඊට පස්සේ තත්පර 4ක් ඒක ඇතුලේ තියාගන්න. ඊළඟට තත්පර 4ක් යනකල් හෙමින් හුස්ම පිට කරන්න. මේක ටික වෙලාවක් කරද්දී ඔයාටම දැනේ ඇඟ රිලැක්ස් වෙනවා. ඒ එක්කම හිතත් සංසුන් වෙනවා. පස්වෙනි ක්‍රමය ලියලා ඉවත් කරන එක. ඔළුව ඇතුලේ තියෙන ඔක්කොම සිතුවිලි කුණු ගොඩ කිසිම දෙයක් හංගන්නේ නැතුව කඩදාසියක ලියන්න. හොඳ නරක බලන්න එපා, අකුරු ලස්සනද බලන්න එපා. ඔළුවේ තියෙන හැමදේම ඒ කොලයට දාන්න. මේකෙම හිතට ලොකු පැහැදිලි බවක් එනවා. ලියලා ඉවරුනාම අර කොලය ගන්න, ඒක හොඳට ඉරලා පොඩි කරලා කුණු බකෙට දාන්න. මේක නිකන් ක්‍රියාවක් නෙවෙයි. මේක ඔයාගේ මනසට දෙන සංකේතයක්. හරි, මම මේ හිතුවිලි ටික ප්‍රොසෙස් කළා, දැන් ඒව ඉවරයි කියලා. හයවෙනි ක්‍රමය තත්ත්වයේ විශ්ලේෂණය කරන එක. අපේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒක හැමතිස්සෙම හිතන්න වෙන්න පුළුවන් නරකම දේ ගැන විතරයි. ඉතින් අපි මේකට පොඩි චැලෙන්ජ් එකක් දාමු. කොලයක් කරන් කොටස් 3කට බෙදන්න. එකක ලියන්න වෙන්න පුළුවන් නරකම දේ. ඊළඟ එකේ වෙන්න පුළුවන් හොඳම දේ. අන්තිම එකේ ඇත්තටම වෙන්න වැඩි ඉඩක් තියෙන දේ. ඔයා මේ තුනම ලියද්දී ඔයාට පෙනෙයි ඔයාගේ හිත හිතාගෙන ඉන්න අර මහා විනාශය ඇත්තටම වෙන්න තියෙන ඉඩ කොච්චර අඩුද සහ යථාර්ථය කොච්චර පාලනය කරගන්න පුළුවන් එකක්ද කියලා.
හත්වෙනි සහ අවසාන ක්‍රමය කුඩා ක්‍රියාවේ රීතිය. ඕවර්තින්කින් වල ලොකුම හතුරා තමයි ඇක්ෂන් එකක්. ඒ කියන්නේ ක්‍රියාවක් ගන්න එක. ප්‍රශ්න ගැන හිත හිතා ඉඳලා පැරලයිස් වෙලා වෙනුවට ඒක විසඳන්න ගන්න පුළුවන් පුංචි පියවර මොකක්ද කියලා හිතන්න. ඒක සමහර විට එක ෆෝන් කෝල් එකක් වෙන්න පුළුවන්. ඒක ඊමේල් එකක් වෙන්න පුළුවන්. ඔයා එක පියවරක් ගත්ත ගමන් අර හිතේ තිබ්බ ඇන්සයිටි එක බින්දනවා. මොකද ඔයා දැන් හිතන කෙනා නෙවෙයි වැඩ කරන කෙනා. හොඳයි. ඉතින් අපි මේ කතා කරපු ක්‍රම පාවිච්චි කරන්න පටන් ගත්තම මොකක්ද ඇත්තටම සිද්ධ වෙන වෙනස? ඒක තමයි පරිවර්තනය. වේගයෙන් දුවන හිතුවිලි වලින් Tamanම පාලනය කරන සංසුන්කමක් දක්වා යන ගමන. මෙන්න මේක හොඳට මතක තියාගන්න. අධික ලෙස හිතන එක නවත්තන්න ඔයාගේ හිත නවත්තන්න ඕනේ නෑ. එහෙම කරන්න බෑ. කරන්න ඕන දේ තමයි ඒ හිතට හරියට මඟ පෙන්වන්න ඉගෙන ගන්න එක. ඒක හරියට දඟකාර ළඟෙක්ව පාලනය කරනවා වගේ. බැනලා තද කරලා නෙවෙයි ආදරෙන් මඟ පෙන්නලා. හරි අපි දැන් මේ කතාවේ අවසානයට එනකොට මේ මුළු අත්දැකීම දිහාම බලන අපේ දෘෂ්ටිය වෙනස් කරන අලුත් කෝණයක් ගැන බලමු. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා මම ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරනවා. හිතන එකෙන් මිදිලා ක්‍රියාවට මාරු වෙන්න ඔයාට මේ දැන් මේ මොහොතේම ගන්න පුළුවන් එකම එක පොඩි ස්ටෙප් එක. මොකක්ද? අන්තිමටම කියන්න තියෙන්නේ මේකයි. ඔයාගේ හිත ඔයාට විරුද්ධ නෑ. ඒක ඔයාගේ හතුරෙක් නෙවෙයි. ඒක ඇත්තටම ඔයාව ආරක්ෂා කරන්න හදනවා. හැබැයි සමහර වෙලාවට ඒක පාර දන්නේ නෑ. ඒකට ඕන කරන්නේ ඔයාගෙන් පොඩි මඟ පෙන්වීමක් විතරයි.